අයිබෝවන් කැනිමණ්ඩල YouTube නාලිකාවට ඔබ සැවොම සාදරයෙන් පිළිගනිමු. අද 2026 මාර්තු මාස 5 වන බ්‍රහස්පතින්දා. අද දවසේ ග්‍රහචාරීය දස බැලීමේදී සඳු ග්‍රහයා කන්‍යා රාශියේ හස්ත නැකතේ දෙවන පාදී ගමන් කරයි. රවි කුම්භ රාශියේත් සිකුරු සහ සෙනසුරු මීන රාශියේත් ගමන් කරන අද දවස ඔබගේ ලග්නයට අනුව බලපාන්නේ කෙසේදයි දැන් විමසා බලමු. ඉතින් මේ තියෙන ග්‍රහපීඨි මනුව අද දවසේ ඔයාගේ වැඩ කටයුතු මුදල් තත්වය වගේම සෞඛ්‍ය කොයි වගේ වේද කියලා අපි දැන් ඉක්මනින්ම හොයලා බලමු. පළමුව මේෂ ලග්නය. අද ඔයාට තියෙන රැකියා බාධා ඉවත් වෙලා ණයබරෙන් නිදහස් වෙන්න පුළුවන් හරිම වාසනාවන්ත දවසක්. දෙවනුව වෘෂභ ලග්නය. අධ්‍යාපන කටයුතු වලින් දියුණුවක් ලබන ගමන් ඔයාගේ ප්‍රේම සම්බන්ධතාවලටත් අද වැඩිහිටි ආශිර්වාදය අනිවාර්යෙන්ම ලැබෙනවා. තෙවනුව මිථුන ලග්නය. පවුලේ අයත් එක්ක හරිම සාමකාමීව කාලය ගත කරන්න වගේම දීපල එහෙමත් නැත්නම් වාහන ගනුදෙනුවකට අද ගොඩක් සුබයි. සිව්වනුව කටක ලග්නය. අද ඔයාගේ ධෛර්යය ගොඩක් ඉහළ යනවා. ඒ වගේම කෙටි ගමන් බිමන් යන අයටයි ලේඛන කටයුතු කරන අයටයි අද දවස ගොඩක් සාර්ථකයි. පස්වනුව සිංහ ලග්නය. අද ඔයාගේ හිතුවත් නැති මූල්‍ය ලාභ ලැබෙනවා වගේම රසවත් කැම බීම භුක්ති විඳින්නත් හොඳ අවස්ථාවක් ලැබෙනවා. හයවනුව කන්‍යා ලග්නය. මානසික නිදහස උපරිමයෙන්ම ලැබෙන අද දවසේ පැහැදිලි තීරණ අරගෙන අලුත් වැඩක් පටන් ගන්න මේක කදිම දවසක්. හත්වනුව තුලා ලග්නය. අද ඔයාගේ වියදම් ටිකක් ඉහළ ගියත් විදේශ රැකියාව බලාපොරොත්තු වෙන අයට නම් අද හරිම සුභාරංචි අහන්න ලැබෙනවා. අටවනුව වෘශ්චික ලග්නය. බලාපොරොත්තු නොවුන හදිසි ධනලාභ, ව්‍යාපාරික ජයග්‍රහණ වගේම යාළුවන්ගෙනුත් අද ඔයාට ලොකු සහයෝගයක් ලැබෙනවා. නවවනුව ධනු ලග්නය. අද ඔයාගේ වෘත්තීය දියුණුවත් එක්ක රැකියාවේ අලුත් වගකීම් ලැබිලා සමාජයේ ලොකු ගෞරවයක් හිමි වෙනවා. ධාවනුව මකර ලග්නය. දුර බැහැර වන්දනා ගමන් යන්න උසස් අධ්‍යාපන ජයග්‍රහණ ලබන්න වගේම පියාගෙන් උපකාර ලැබෙන භාග්‍යවන්ත දවසක් තමයි අද. 11 වනුව කුම්භ ලග්නය. අද නම් කිසිම වෙලාවක හදිසි තීරණ ගන්න එපා. ඒ වගේම ඔයාගේ සෞඛ්‍ය ගැනත් රහස් සතුරන් ගැනත් ගොඩක් කල්පනාකාරී වෙන්න. අවසාන වශයෙන් මීන ලග්නය. සහකරුවෝ සහකාරී එක්ක ගොඩක් සතුටින් කාලය ගත කරන අද දවසේ විවාහ යෝජනා ස්ථිර වෙලා හවුල් ව්‍යාපාරවලිනුත් ලොකු ලාභ ලැබෙනවා. ඉතින් ඔයාගේ ලග්නය මොකක් වුණත් මේ ග්‍රහ බලපෑම් තේරුම් අරගෙන බුද්ධිමත්ව වැඩ කළොත් අද දවස අනිවාර්යෙන්ම ඔයාට සාර්ථක කරගන්න පුළුවන්.